කෝ බලන්න. NPP එකේ ගෙරි ඩොබියෝ ටික ඉන්නවනේ. හොඳයි. බලහල්ලකෝ උඹලගේ මේ මහා ගිරියෝ ටික කියන කතාව ඇත්තද කියලා. පෞගිය සතියේ පාර්ලිමේන්තුවේදී ආපදාව පිළිබඳව මැති ඇමතිවරුන් සාකච්ඡා කරා. එතනදී අපි දැක්කා විශේෂයෙන්ම ගම්පල ප්‍රදේශයේ නියෝජනය කරන ඇමතිවරයා മന്ത്രിවරයා සහ පුත්තලම ප්‍රදේශයේ නියෝජනය කරන മന്ത്രിවරයාගේ ප්‍රකාශ. දැන් ඒ ප්‍රදේශවල ජනතාව බොහොම සිත්තවුලින් ඉන්නේ. මොකද්ද? ගම්පල ප්‍රදේශයේ නියෝජනය කරන മന്ത്രിවරයා සඳහන් කරා ගම්පල සුද්ධ කරන්න ආවේ රතු හමුදාවට අයත් JVP කොල්ලෝ කෙල්ලෝ කියලා. ඒකට පහුවදාම ගම්පල ප්‍රදේශයේ සිවිල් සංවිධාන ගණනාවක් නිවේදන නිකුත් කරනවා. ඒකෙන් එක නිවේදනයක තියෙනවා 7480ක් ආව දිවයින පුරාම ඉඳලා ස්වච්ඡාවෙන්. ජාත්‍යන්තරයේ පාව මවිතයටපත් වුණා ශ්‍රී ලාංකිකයන්ගේ මේ ගුණාංග දැකලා. හැබැයි එතුමා ඒක සඳහන් කරනකොට මම දුටුව ඔබතුමාත් පාර්ලිමේන්තුවේ හිටියා. ඔහු වගකීමෙන් කිව්වේ රතු හමුදාවට අයත් JVP කොල්ලෝ කෙල්ලෝ ඇවිල්ලා තමයි මේක සුද්ධ කරේ කියලා. රජය විදිහට ඔබතුමාන්ලා ඒක අනුමත කරනවාද ඔහුගේ ප්‍රකාශය? කාමද කිව්වේ? මේ දවස් 3ක් 4ක් විතර ඇති. හරි. ඔහුගේ නම ෆස්මින් ෂරීෆ් ගම්පල ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ගම්පල නගර සුද්ධ කරන මං ආඩම්බරෙන් කියා ගන්න කැමති අපේ රතු හමුදාව JVP කොල්ලෝ කෙල්ලේවිල්ලා තමයි අපිට සුද්ධ කරලා දුන්නේ. කිසිම මේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාවට අමතරව ත්‍රිවිධ හමුදාව, ඒ හමුදාවට අමතරව වෙන හමුදා නැහැ. රතු හමුදා හරි, සුදු හමුදා හරි, කළු හමුදා හරි එහෙම ඒවා නැහැ. වෙනත් පක්ෂවලින් අපි විශේෂම් කියන්න ඕන හිස්බුල්ලා මන්ත්‍රීතුමාගෙන් ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඇවිල්ලා තිබ්බා. ඒ වගේම නලින් අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කණ්ඩායමක් ඇවිල්ලා ඒ කට්ටිය උදව් කරා. එක්සත් ජාතික පක්ෂයෙන් හෝ සජබෙන් ලොකු කණ්ඩායමක් නෙවෙයි අපි සුද්ධ බද්ධ කරලා සියලුම දේ කරන් පස්සේ අවසාන දවස් දෙකේ මීඩියා ෂෝ දාලා එතන තමයි ත්‍රිවිධ හමුදා වැඩ කරා. ස්වේච්ඡා සංවිධාන වැඩ කරා. ඒ සමහර ස්වේච්ඡා සංවිධාන දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්, එම නොවෙන්නත් පුළුවන්. නමුත් ඒ කිසි ભેදයක් නැතුව ජනතාව ගිහිලේ තාම ස්වේච්ඡාවෙන් වැඩ කරා. ඒක අපි අගය කරනවා. ඒක ලඝු කරන්න කාටවත් එහෙම අයිතියක් නැහැ. එහෙම මොන අදහසින් කිව්වද කියලා මම දන්නේ නැහැ. කොහොමද එහෙම රතු හමුදාව ගිහිල්ලා වැඩ කරන්නේ? රතු හමුදාවක් ඇත්තෙත් නැහැ. ත්‍රිවිධ හමුදාවයි ස්වේච්ඡාවෙන් වැඩ කරන පුරවැසියෝ තමයි වැඩ කරන්නේ. අහගත්තද? දැන් සනීපයිද? උඹලගේ ඔය හැමදාම NPP එකේ මහගිරියෝ ටික හැමදාම කරන්නේ මඩට දාලා අකුල්ලනවා, ගොඩට දාලා හොදනවා. ඒ ටික උඹලා හැමතැනම අරන් ගිහිල්ලා වේලනවා. ඕක තමයි කරන්නේ. ඒ හින්දා හැමදාම ඔය තත්ත්වය තියාගන්න එපා මචංලා. ඔය පේනවනේ ඉදිරි පෙළ ඉන්න මහ ඩොබියෙක් කියන කතාවයි, පසු පෙළ ඉන්න තවත් ඩොබියෙක් කියන කතාවයි. ඉතින් හැමදේම එකට එක පරස්පර විරෝධී. ඉතින් ඒක උඹලා තේරුම් ගන්නලා තවත් හොදන්න යන්න එපා. හොදපු දේවල් අරගෙන මඩේ දාලා ආයෙ හොදලා ආයෙ වේලෙන්න දාන්න යන්න එපා. ඒක හැමදාම තේරුම් ගත්තා නම් උඹලාට හැමදාම මේ බුකියේ ඉන්න පුළුවන්. නැත්තම් උඹලටත් වෙන්නේ හැමදාම එක එකාගෙන් බැනුම් අහහ මෙතන වැල්ලෙන්න තමයි. ඉතින් උන් අතන්ට කියනවනේ. නලින්ද ජාතිස්ස පැහැදිලිවම කියනවා මේක ලඝු කරන්න එපා කියලා. ඒ කියන්නේ මේ ගම්පල ඉන්න NPP එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ කුහකත්වය කියන්නේ ඔන්න ඕක තමයි. Tamanට කරගන්න බැරි වෙච්ච නොහැකියාව තමයි ඔහු මේක ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඉතින් එතකොට හිතාගනින්නකෝ තාම ප්‍රාථමිකයිනේ. ඉතින් කොහෙද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දාලා රටට වැඩක් කරන්නේ. ඉතින් ඕක තමයි ඇත්ත යථාර්ථය. ඒ හින්දා හොදන එකේ සීමාවක් තියාගෙන ළමීට පස්සේ වැඩිය හොදන්න යන්න එපා. මොකද උන්ට මහා විශාල අමාරුවක් තියෙනවා. ඒ හින්දා උඹලත් නිකන් බොරුවට කඩේ යන PO එන්නේ YEK වෙන්න එපා. ඒ හින්දා ඒක හරියට තේරුම් ගනිලා. මේක තමයි ඇත්ත යථාර්ථය. එකම පැත්තේ දෙගොල්ලක් මේ විදිහට කෙල ගන්නකොට අහල පහල ඉන්න උඹලා තැලෙන්න ඕනේ නෑනේ මචං. ඒ හින්දා උඹලා කෙලින් හිටපල්ලා. මේක තමයි ඇත්ත යථාර්ථය. ජය වේවා.